දැන් මෙයා ඉන්නේ පුත්තලනේ. ප්‍රශ්නයක් තියෙනවා. හරිද මෙයා හොඳටම බීලා ඉන්නේ. දැන් මෙයා බයික් එකක් උස්සා යන්න ගියා. පවුලක මල්ලිත් එක්ක ඇවිල්ලා ඉන්නේ. උඹේ නම මොකද්ද? විජේ කියන්නේ කවුද? නළුවෙක් නේ. කුමාර ඔයාගේ මල්ලි. ඒතකොට ඔයාගේ වයිෆ්ද රොෂාන් කියන්නේ? ඔයාගේ රොෂාන්ගේ වයිෆ් කතා කරන්නේ. අයියා මල්ලි තමයි ඇවිල්ලා තියෙන දෙන්න. ඒ දැනගමු. ඔබට හොරකම් කරන්න පුළුවන් හුත් තිබුණා තාත්. බලා කවුද නදීකද කවුද නදීකද කවුද ඊයේ රෑ උඹලා හිටියේ නදීක කවුද ගෑණිකේද ගෑණිකේ නම මොකද ඈ ඔය රොෂාන්ලා හම්බෙන්න ඔයාලට එන්න දෙන රූපා කල්යාණේ ගෙදර තමයි හිටියේ උත්තරට්ටුල වගාව ඈ ඒකේ වයස කීයද කිව්වේ තේරෙනවද දැන් උඹද හිටියේ මූද හිටියේ ඒක කියපන්කෝ උඹද හිටියේ මෙයාද හිටියේ ඔයාලට එන්න ඕන හම්බෙන්න පුළුවන් පුත්තලම් පොලිසියට උඹද හිටියේ මූද හිටියේ කියපන්කෝ ඈ උඹද කතා කරේ මූද කතා කරේ උඹ කතා කරා නම් කොහමද බං අර විතර දන්නේ හරි ඔයාවම කතා කරන්න අපිට ඔක්කොම එහෙනවා හරිද හලෝ එල්ල මොනවදයි කරන්නේ අනේ මගේ මට අමාවෙල්ලෝයි අර පුත්තලා උත්තිලා ගෙදර ආවා මන් දන්නවා දැන් උන්ට කතා කරා මම උන්ගේ ගෙදරට එනවා මම උන්ගේ ගෙදරට පොලිසිය එක්ක යනවා මම අතරින් නැහැ පස්සේ කොහමද අපේ මාලික් පොඩි ගියේ උගේ වැඩේට තමයි ආවේ ඔව් ඊට කුමාරි නන්දනා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ගෙන්න නෙවුන් ඈ කුමාරි ගමට ගෙන්න නෙවුන් උන් සල්ලි තිබුණ නැහැ නේද මගද ඒ උන් සල්ලි දැම්මා වාගේ බැංකුව කාඩ් එකට උන් සල්ලි දැම්මා වාගේ බැංකුව කාඩ් එකට ඔව් ඉතින් මගේ ගාව දැනුත් තියෙනවා උන් 2000 දැම්මා ඊට පස්සේ උන් සල්ලි දාපු ඉඳලා උන්ගේ ගෙදර ඇවිල්ලා ඊට උන් දැන් යන්න අදවල් පන්තියක් දුන්නේ ඒ කුමාර නන්දලා ගෙදර ගිහිල්ලා අර කුවාගේ කුප්පීලා යන ගමන් මම මොඩරක් කරනවා පයින්නේ බල්ලා අපේ වඩ ගානවයි කරදී මං අනේ බුල්වල්ලා එන්නකෝ අම්මෝ